ලංකාවේ මොනරා යනු ඉන්දියානු උපමහද්වීපයට ආවේනික වූ සහ ශ්‍රී ලංකාව පුරා බහුලව දක්නට ලැබෙන නිල් මොනරා පාවෝ ක්‍රිස්ටේටස් ය. මෙම පක්ෂීන් පිරිමි පක්ෂයාගේ දීප්තියෙන් යුත් නිල් සහ කොළ පැහැති පිහාටු සඳහා ප්‍රසිද්ධ වන අතර බොහෝ විට වනාන්තර, තරුණ බිම සහ මිනිස් ජනාවාස අසල කෘෂිකාර්මික ප්‍රදේශවල දක්නට ලැබේ. සුන්දරත්වය සහ කරුණාව සංකේතවත් කරන මොනරා ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සංස්කෘතික හා ආගමික වැදගත්කමක් දරයි. එය කතරගම දෙවියන්ගේ වාහනය වේ. පිරිමි මොනරගේ දීප්තිමත් නිල් සහ කොළ පැහැති පිහාටු සහ ඇසට හසුවන ලපවලින් සරසා ඇති ප්‍රසිද්ධ විශාල පංකා වැනි වලිග පිහාටු ඇති. මොනරගේ ගැහැණු සතාව දුමුරු සහ සුදු පැහැයෙන් යුත් වඩාත් මෘදු අඳුරු පැහැයක් ඇති අතර එමගින් එය සහ ඇගේ තද පැහැති වර්ණයක් ඇති. සෙබඩ නමින් මොනරගේ ගැහැණු සතාව හඳුන්වයි. ගම්මාන සහ මිනිස් වාසස්ථාන වටා ජීවත්වීමට හොඳින් අනුවර්තනය වන අතර බොහෝ විට වගා ක්ෂේත්‍රවල ආහාර සොයමින් දක්නට ලැබේ. ආහාර සර්වභක්ෂක, ධාන්‍ය, කෘමීන්, පළතුරු, කුඩා උරගයින් සහ කුඩා ක්ෂීරපායින් ආහාරයට ගනි. හැසිරීම සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා පිරිමි සතුන් තම වලිග පිහාටු විසිකිරීමෙන් සංකීර්ණ පෙම සබන්ධතා සංදර්ශන සිදු කරයි. ඔවුන්ගේ ഘോഷාකාරී හඬවල් බොහෝ විට අලුයම සහ සවස් වන විට ඇසේ. ශ්‍රී ලාංකික සංස්කෘතියේ අලංකාරය කරුණාව සහ ආරක්ෂාව නියෝජනය කරයි. මොනරා යනු හින්දු දෙවියන් වන කතරගම දෙවියන්ගේ දිව්‍ය වාහනය වන අතර එය බලයේ සහ ආරක්ෂාවේ සංකේතයකි. ශ්‍රී ලංකාවේ මොනරුන් නීත්‍යානුකූලව ආරක්ෂා කර ඇති අතර ඔවුන්ට හානි කිරීම බරපතල වරදක් ලෙස සැලකේ.